පොළොවේ හම්බෙච්ච ඒවත් විවිධ පැතිවල තියෙන සමහර ගල් තියෙනවා. සමහරක් වෙලාවට අපි කපනකොට බලාපොරොත්තු නැති ගල ලස්සනයි. සමහරක් අපි බලාපොරොත්තු නැති වැඩි පාට අඩු වෙනවා. ඒක පොළොවේ පිහිටීම. ඒක අපිට නවත්තන්න බෑ. වෙනගන්න ඕනේ කෝම්ෆ්ලවර් බවුන්ඩරියේ තියෙන ගලක් ගන්නකොට. ඇයි විකුණන්න පුළුවන් සීමාව මෙතන එයිදෝ නොඑයිදෝ. මාකට් එකට වැඩිපුරම අපි යන පොළවල් වලට දාන්නේ බවුන්ඩරියේ තියෙන ගල්. මොනවද? පාට. හරියට රොයල් බ්ලූ හරියට කෝර්න්ෆ්ලවර් වෙන ගලක් බිස්නස් පොළට දාන්නේ නැහැ. ඇයි? මුදලාල්ලේ වර කපලා විකුණන ගන්නවා. එන අඩමානේ තියෙන ගල් කෝර්න්ෆ්ලවර් එයිද නැද්ද? කියන ගල් තමයි වැඩිපුරම මාකට් එකේ දකින්න තියෙන්නේ. එතකොට ඒ වගේ ගලක අර වගේ තව 110ක් අඩු වැඩි වෙනකොට කොහොමත් පරාදයි. වැඩි වුණොත් අපි දිනුම්. ඒයි තිබුණටත් වැඩි වැඩි වෙනවා. අඩු වුණොත් පාඩද. මේක එතෙන්ට අදාළ දෙයක් නෙමෙයි. හිතන්නකො දැන් ගලක් ගත්තාම ඒ පැලඳගෙන ඉන්න මිනිස්සයා ඒ ගල මෙයා කරන දියමන්තියක් වගේ ගල කතා කරනවා. ඔහේ නිකන් ප්ලාස්ටික් කෑල්ලක් වගේ තියෙනවනේ. දිනන රතු පාට විතරයි නැත්තම් නිල් පාට විතරයි ගල වැඩක් නැහැ. එහෙම වෙන්න හේතුව තමයි ගල ඇතුලේ ස්මෝකි ගතියක් තියෙන නිසා. Ceylon Gemological Institute.